අදත් ඉතින් වෙනද වගේම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ළමාකරේශක. පොසොන් පොහොයේ වැදගත්කම. ඉතින් ඔයාලට මම ඉස්සලාම් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකට යන්න කලින් බලමු පොසොන් පොහොයේ වැදගත්කම එහෙම නැත්නම් විශේෂිත සිදුවීම් මොනවාද කියලා. පළවෙනි එක බුද්ධ වර්ෂ 236 පොසොන්පුර 15ක දින අනුබුදු මිහිඳු රහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්තිය උත්තිය සම්බල බද්දසාල යන රහතන් වහන්සේලා ෂඩ් අභිඥානලාභී සුමන සාමණේරයන්ද බණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස මිහින්තලේ නිස්සගපව්වට වැඩම කර ලක්දිව බුදු සසුන පිහිටවීම මේ පොසොන්පුර 15ක දිනේ වුණා. අංක 2 දේවානම්පියතිස්ස රජු ඇතුළු 4000ක පමණ පිරිසකට චුල්ල හත්තිපදෝපම සූත්‍රය දේශනා කළ මේ වගේ දවසක කියලයි ඉතිහාසයේ නම් සඳහන් වෙන්නේ. අංක 3 මිහිඳු හිමියන්ගේ මඟ පෙන්වීමෙන් රජු ඇතුළු ලක්වැසියන් තිසරණ සහිත පංචශීලයේ සමාදන්ව බෞද්ධයන් බවට පත්වීම සිදු වුණේ මේ වගේ පොසොන්පුර 15ක පොහොය දිනක. අංක 4 සුමන සාමණේරයන්න් වහන්සේගේ ආරාධනය නිස්සකපව්ව අභියසට වැඩි දෙවියන් හට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කළෙත් මේ වගේ දවසක. අංක 5 බුදුහිමියන් සම්බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගේ වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරේ සවනක් ගන්න බුදුරස් විහිදුනේ මේ වගේ උතුම් පොසොන්පුර 15ක පොහොය දිනක. අපි දැන් නම් ඊළඟ එක මොකක්ද කියලා බලමු. අංක 6 තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම. මොග්ගලී පුස්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්මාශෝක රජතුමා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236කට පස්සේ තමයි මේ තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නේ. අංක 7 සිද්ධාර්ථ කුමරුදුටු සතර පෙර නිමිති වලින් තුන්වන නිමිත්තව මලමිනියා දැකීම සිදුන මේ වගේ පොසොන්පුර 15ක පොහොය. අපි දන්නවනේ සතර පෙර නිමිති මහල්ලේ ලෙඩේ මලමිනියා පැවිදිරුවා කියන සතර පෙර නිමිති වලින් මලමිනියා දැක්කේ අද වගේ දවසක්. අංක 9 ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා බෞද්ධ ප්‍රතිපත්තිගරුක ත්‍රිවිධ රත්නය සරණ ගිය පංචශීලයේ සුරකිනායක බවට පත්වීම සිදුවුණේ පොසොන්පුර 15ක පොහොය දින. අංක 10 ලක්දිව වැසියන් මෙතෙක් විශ්වාස කළ මිත්‍යා ඇදහිලි වලින් මිදී නිවැරදි වන්දනා ක්‍රමවලට යොමු වීම සිදු. අංක 11 බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේදී ශාක්‍ය කෝලිය වංශ දෙකෙන් පැවිදි ලැබූ 500ක් හිමිවරු හිරු බැසගොස් පොසොන් සඳ උදා වෙද්දී සියලුම කෙලෙසුන් නිසා එකම මොහොතක මහරහත් ඵලයට පත්වීම සිදුන මේ වගේ දවසක. අංක 12 ලෝකයේ ප්‍රථම ලේඛනගත බුද්ධ පරීක්ෂණය පැවැත්වීම මොනතම් නිස්සගපව්වේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමා සමග කර සංවාදය තමයි මේ ලෝකයේ ප්‍රථම ලේඛනගත බුද්ධ පරීක්ෂණය කියන්නේ. අපි ඒක ගැන වැඩිදුර විස්තර මේ වීඩියෝ එකේදී කතා කරනවා. දැන් අපි යත් මේ මහින්දාගමනයේ කතා වස්තුවට. ධර්මාශෝක රජතුමා තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ මව එහෙම නැත්නම් අම්මා තමයි දේවී බිසව කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් ගත වුණාට පස්සේ ධර්මාශෝක රජතුමා තමයි තුන්වන ධර්ම සංගායනාව තියන්නේ. ඒක තියන්නේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ඉතින් මොග්ගලී පුත්තිස්ස හාමුදුරුවෝ මහරහතන් වහන්සේට තේරුණා මේ දඹදිවෙන් මේ බුද්ධ ධර්ම තුරන්නා කියලා. අන්න ඒක නිසා මොග්ගලී පුත්තිස්ස හාමුදුරුවෝ රටවල් 9කට දුර ඒ දඹදිවෙන්
දුර රටවල් 9කට මේ බුදුදහම අරගෙන ධර්මදූත පිරිස් 9 එහෙම නැත්නම් කණ්ඩායම් 9ක් පිටත් කර හැරියා. ඒකේ එකක් තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඒ මහත්නම. අපි බලමු ඒ කවුද කියලා. ඒ තමයි ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලා සුමන සාමණේරයන්ද බණ්ඩුක නම් අනාගාමී උපාසකයාද යන පිරිසයි. ඉතින් මේකේ ප්‍රධානත්වය ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් ඒ කාලයේදී අපේ රටේ රජකම් කළේ දේවානම්පියතිස්ස කියන රජතුමා. මේ රජතුමාගේ ඇත්ත නම තමයි තිස්ස කියන. දෙවියන්ට ප්‍රිය වූ නිසා තමයි දේවානම්පියතිස්ස කියලා නම ලැබුණේ. ඉතින් ඒ කාලේ සම්ප්‍රදායක් තිබ්බා මුව දඩේම යාම. ඉතින් මේ දේවානම්පියතිස්ස රජතුමාත් එවල හිටියේ මුව දඩේම යමි. එතකොටම මේ දේවානම්පියතිස්ස රජතුමා එහෙම නැත්නම් තිස්ස රජතුමා දැක්කා ලස්සනම මුව පැටියෙක් එතන ඉන්නවා. ඊට පස්සේ රජතුමා කර වැඩ මේ මුවා පස්සේ පන්නගෙන ගියා. මුවා පස්සේ පන්නගෙන යද්දී තමයි මේ මිස්සක පව්ව. එහෙමත් නැත්නම් මිහින්තලා ගලමුත් ළඟට පැමිණේ. ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ මුවා ඒ මිස්සක පව්ව ළඟ තිබ්බ වෘක්ෂ දේවතාවන් කියලයි. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ තිස්ස කියලා රජතුමාට කතා කරා. රජතුමා බැලුවා තමන්ට මේ රටේ තමන්ගේ නම කියලා කතා කරන්නේ කවුද කියලා. එතකොටම දේවානම්පියතිස්ස රජතුමා දැක්කා මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පොව එහෙම නැත්නම් මිහින්තලේ උඩ වැඩ ඉන්නවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මෙන්න මේක දේශනා කරා. සමනාමයන් මහරජ බුද්ධ රාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉතාගතා. මහරජතුමනි, අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියමු. මේ ගාථාවේ දෙවෙනි ගාථා පදය ඇහෙද්දිම දේවානම්පියතිස්ස රජතුමා නිරායුධ වුණා. ඒ කියන්නේ දැන් දේවානම්පියතිස්ස රජතුමා ඊතල තුණු අතේ තියාගෙන හිටියේ ඒවා බිමට දාලා මිහිඳු මහරහතන් වහන්සේට වැන්දා. මොකද දේවානම්පියතිස්ස රජතුමාට තේරුණා මේ ಭಾರತේ තමන්ගේ මිත්‍රයෙකු වන ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයා වූ මහින්ද කුමාරයා කියලා දැනගෙන. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේ දේවානම්පියතිස්ස රජතුමාගේ බුද්ධිය මැනීමට ප්‍රශ්න කිහිපයක් ඇහුවා. අන්නේ ප්‍රශ්න වල පළවෙනි කොටසට කියනවා අඹ පැණය වගේම දෙවෙනි කොටසට කියනවා ඥාති පැණය කියලා. මේක තමයි අඹ පැණය. රජතුමනි, මේ ගස කුමක්ද? මිහිඳු මහරහතන් වහන්සේ අහනවා. එතකොට රජතුමා උත්තර දෙනවා මේ අඹ ගසක් ස්වාමීනි. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ අහනවා මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද කියලා. එතකොට රජතුමා කියනවා එසේ ස්වාමීනි, මේ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේ. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අහනවා රජතුමනි, මේ අඹ ගස තවත් අඹ ගසුත් හැර තවත් ගස් තිබේද? රජතුමා කියනවා ඔව් ස්වාමීනි, බොහෝ ගස් තිබේ. නමුත් ඒවා අඹ ගස් නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ඊළඟට අහනවා අඹ නොවන ගසුත් අනෙක් අඹ ගසුත් හැර තවත් අඹ ගස් තිබේද? එතකොටම මේ දේවානම්පියතිස්ස රජතුමා කියනවා ස්වාමීනි, ඇයි මේ අඹ ගස? ඊළඟට කතා කරමු ඥාති පැණය. මිහිඳු මහරහතන් වහන්සේ අහනවා රජතුමනි, ඔබට නෑයෝ සිටිද්ද? දේවානම්පියතිස්ස රජතුමා කියනවා එසේය ස්වාමීනි, බොහෝ සිටිති. ආයි මිහිඳු මහරහතන් වහන්සේ අහනවා රජතුමනි, ඔබට නෑ නෝයෝ සිටිද්ද? මිහිඳු මහරහතන් වහන්සේ ඇහුවේ ප්‍රශ්නට උත්තර දෙනවා දේවානම්පියතිස්ස රජතුමා මෙහෙම. එසේය ස්වාමීනි, බොහෝ සිටිති.
ආය අහනවා මිහිඳු මහරහතන් වහන්සේ රජතුමනි එම නෑයොත් නෑ නෝයොත් හැර තවත් අය සිටිද්ද? එතකොට දේවානම්පියතිස්ස රජතුමා කියනවා එසේ ස්වාමීනී ඒ මමයි. මෙම අප ප්‍රශ්නයට හා ඥාති ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු ලබා දුන් දේවානම්පියතිස්ස රජතුමා බුද්ධිමත් අයෙකු බව මිහිඳු මාහිමියන්ට වැටහුණා. ඉන් අනතුරුව එතුමන් ඇතුළු රැස්ව සිටි පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළා. එම දේශනාව ඇසූ රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ ගිය උපාසකවරුන් බවට පත් වුණා. තෙරුවන් සරණ යෑම උපාසකගේ මූලික පියවර. මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩම කළ සුමන සාමණේරයන් වහන්සේ මෙම සූත්‍රය අසා රහත් වූ. අනතුර මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථම ධර්මදූතයන් වහන්සේලා විසින් දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස ඉදිරියෙහි භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමා පැවිදි කරවන ලදී. මෙම සිදුවීම් අවසානයේදී දේවානම්පියතිස්ස රජ තෙමේ දැඩි ලෙස පැහැදීමට පත්ව තම රාජ්‍ය අගනුවරු අනුරාධපුරයට වැඩම කරන ලෙසට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිසට ආරාධනා කළා. එම ආරාධනා පිළිගත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස පසුදින අනුරාධපුරයට වැඩම කළා. රජතුමා මේ පිරිස ගෞරවයෙන් පිළිගෙන රජමාලිගයට වැඩම කරවා දන් පිළිගැන්වුවා. දන් වළඳා අවසානයේ දේශනා කරන ලද ධර්මය අසා මහානාග යුවරජුගේ බිසව අනුලාදේවී ඇතුළු කාන්තාවෝ 500ක් දෙනා සෝවාන් වුණා. මේ වන විට ධර්ම ශ්‍රවණයට විශාල පිරිසක් පැමිණි සිටි බැවින් රජමාලිගේ ඉඩ මදි වූ නිසා ඈත්හලද පිරිසිදු කර සකස් කරලා දුන්නා. එයද ඉඩ මදි වූ බැවින් නන්දන උයන ඒ සඳහා සූදානම් කෙරුණා. රාත්‍රී කාලයේදී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට වැඩ සිටීමට මහමෙවුනා උයන පූජා කරනවා. එහි ඉදිකල මුල්ම ගොඩනැගිල්ල කාලප්‍රසාදා පිරිවෙන නම් වුණා. එය අපේ මුල්ම පන්සලයි. ධර්මදූත පිරිස දින 26ක් මහමෙවුනා උයනේ වැඩ සිටි බව සඳහන් වෙනවා. අනතුරුව වස් විසීමට කාලය පැමිණි හේයින් ඒ සඳහා වැඩම කළේ චේතගිරියට. චේතගිරිය නම් වර්තමාන මිහින්තල. වස් වසන දිනේ රජතුමාගේ පෑණනුවන් එහෙම නැත්නම් අරිට්ඨ කුමාරයා ඇතුළු 50 දෙනෙක් පැවිද්ද ලබා ගත්තා. බුද්ධ ශාසනය පැවිද්ද ලැබූ මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වන්නේ අරිට්ඨ කුමාරයා. මේ සියලුම ස්වාමීන් වහන්සේලාට වස් විසීම සඳහා රජතුමා විසින් මිහින්තලේ ගල්ලෙනක් රැස්සක් ශුද්ධ පවිත්‍ර කරවා පූජා කරුණා. වස් අවසානයේදී මිහිඳු මහරහතන් වහන්සේ උපදෙස් පරිදි සුමන සාමණේරයන්න් වහන්සේ දඹදිවට වැඩම කළා. උන්වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතු වහන්සේ ලක්දිවට වැඩම කරවන ථූපාරාම චෛත්‍ය ඉදිකරන ලද්දේ එම ධාතුන් වහන්සේ නිදන් කිරීම. එය ලංකාවට බුදුදහම ලැබීමෙන් අනතුරුව ඉදි වූ ප්‍රථම ස්තූපය. පටමක චෛත්‍ය නමින්ද ඒක හැඳින්වුණා. මිහිඳු මහරහතන් දේවානම්පියතිස්ස රජතුමාට මේ චෛත්‍යයක හැඩ පෙන්නුවේ තමන්ගේ සිවුර නමලා ඊට උඩින් පාත්‍රයක් තියලා කෝටුවක් ඒක උඩ ගහලා. මේ මිහිඳු මහරහතන් වහන්සේගේ මහින්දාගමන එහෙම නැත්නම් ලංකාවට වැඩම කිරීම මගින් අපේ ශ්‍රී ලංකා දීපයට ගොඩාක් දේවල් සිදු වුණා. ගොඩාක් හොඳ දේවල් සිදු වුණා. අපි බලමු දැන් මේ මිහිඳු මහරහතන් වහන්සේට ඇයි අනුබුදු මිහිඳු හිමි කියන්නේ කියලා. අපේ ශ්‍රී ලංකාවට බුදුවරයෙක් වගේ වුණු නිසා තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු මිහිඳු හිමි කියන්නේ. ඉතින් අදින් මේ වීඩියෝ එක ඉවරනවා. තවත් දවසක අලුත්ම හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලට ආරාධනා කරනවා ඔයාලා කැමති වීඩියෝස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, තවත් යාළුවෝ මේකේ තැම ලබා ගන්න, ෂෙයා කරන්න. ඔයා මේකෙන් නොදන්න දෙයක් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම මගේ ළමා ගවේෂක YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ඉතින් ඔයාලට තව වීඩියෝස් වුණා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අදට මම යනවා. ඔයාලට සුබ පොසොන් පුර පසළොස්වක දිනයක් වේවා. එහෙනම් මං යනවා. බයි.